හායි යාළුවනේ මං අද ආවේ මේ මාසේ බූය පාස් එක ගැන කියන්න. මේ අද ඉඳන් එක දිගටම ඉවෙන්ට් ගැන වීඩියෝ මන් දානවා. වැඩි කතා ඕනේ නැහැ. අපි යම් වීඩියෝ එකට. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් කරන් තියාගන්න. අපි යම් වීඩියෝ එකට. හැමදාම වගේ ලස්සනට ප්‍රීමියර් බන්ඩල් යන්න ඩිසයින් කරලා තියෙනවා ගරීන. ඒකත් ලස්සනටම කරලා තියෙනවා කරන්න ඕනේ වැඩේ. ඒ බන්ඩල් එක ලස්සනයි මන්න. ඒකේ ෂර්ට් කෑල්ලට තමයි අසේගේ මූණත් මරු. මේ ප්‍රීමියර් බන්ඩල් එකත් මරු. අපි ප්‍රීමියර් බන්ඩල් එකට පස්සේ දීලා තියෙනවා අපිට බෑග් පැක් එකක්. ඔව් බෑග් පැක් එකක් තියෙනවා. ඒක ලස්සනටම කරලා ඩිසයින් කරලා තියෙනවා බූය පාස් දාන්න නැති යාළුවන්ට. ඒකත් ලස්සනට කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපිට බැනර් එකක්. ඒකත් බූය පාස් දාන්න නැති යාළුවන්ට. බී කරලා යන්න තියෙන ජිප් එකක්. ජිප් එක ලස්සනටම ඩිසයින් කරලා තියෙනවා කරන්න ඕන විදියට. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ග්‍රැනයිට් එකක්. ඒක නම් බූය පාස් දාන යාළුවන්ටම තමයි. ඊපස්සේ තියෙනවා ලූට් බොක්ස් එක. ලූට් බොක්ස් එකත් ලස්සනටම තියෙනවා කනෝනම් කාවේ නූල්ස් තුත් තියෙනවා. ඊට පස්සේ තියෙනවා හෙල්ත් ස්නයිපර් එකක්. ඒකේ මැගසින් ඩබල් තියෙනවා. රැගන් එක එකක් තියෙනවා. ඊට පස්සේ රීලෝඩ් ස්පීඩ් එක මූවමන්ට් ස්පීඩ් එක අඩුයි. ඊට පස්සේ බැනර් එකක් තියෙනවා. ඒක බූය පාස් දාන්න නැති යාළුවන්ටමයි. පෑන් එකකුත් තියෙනවා. පෑන් එක බූය පාස් දාන කට්ටියට තමයි. ඒක නම් හදලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා ෂෝට් එකක් තියෙනවා. ඒක ලස්සනයි බූය පාස් දාන්න නැති යාළුවන්ට නම්. ඊට පස්සේ අපිට තියෙනවා බෑග් පැක් එකක්. ඒකත් බූය පාස් දාන යාළුවන්ට තමයි. ඊට පස්සේ තියෙනවා ස්කේටින් බෝඩ් එකක්. ඒක නම් හැමෝටම හම්බ වෙනවා බූය පාස් දාන්න නැති යාළුවන්ටත්. ඒ ඉමෝට් එක නම් මරු ආයි කනවා මොකක්ද අහනවා. ඒ ඉමෝට් එකත් මරු. ඊට පස්සේ හම්බ වෙනවා මේල් බන්ඩල් එක හැමදාම වගේ. මේල් බන්ඩල් එක ලස්සනටම ඩිසයින් කරලා තියෙනවා. ඒකේ ෂර්ට් එකයි මූණයි කයිසමයි ඔක්කොම ලස්සනට තියෙනවා. මූණ වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඕල් අයිකන් එකත් ඕල් කරන් තියාගන්න. මං ආයෙ ඔයාලට මේ වගේ වීඩියෝ එකක් අරන් එනවා යාළුවනේ. ජය වේවා. මං ගියා.